අද කතා කරන්න යන්නේ ෆිට්නස් ගැන උනන්දුවක් දක්වන ඔයා දැනගත යුතුම දෙයක්. ඔව්. අද කතා කරන්න යන්නේ කැලරි නැත්නම් කැලරි ඉන්පුට් එක අවුට්පුට් එක නැත්නම් අපි සිංහලෙන් කිව්වොත් ශක්තිය අයවැය කියලා අපිට කියන්න පුළුවන් මේකට. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දිග වීඩියෝ එකක් වෙයි. මම උත්සාහ කරනවා සම්පූර්ණ කතාවම එක වීඩියෝ එකේ කියන්න. ඉතින් ටිකක් දිග වීඩියෝ බලන්න අකමැති කෙනෙක් නම් වීඩියෝ එක ස්කිප් කරාට කමක් නැහැ. හරි අපි පටන් ගමු. කැලරි ආදායම් සහ වියදම්. මේක අපි ඉස්සෙල්ලා තේරුම් අරන් ඉමු අපේ සාමාන්‍ය ආදායම් සහ වියදම්. මෙන්න ආදායම් වියදම් කියලා ලියලා තියෙනවා. මම හිතනවා පේනවද කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ ආදායමට වඩා වියදම් වැඩි වුණොත් අපිට මොකද්ද වෙන්නේ? හිඟයක්. ආදායමට වඩා වියදම් වැඩි වුණාම අපිට එන්නේ හිඟයක්. එතකොට වියදමට වඩා ආදායම් වැඩි වුණාම අපිට එන්නේ අතිරික්තයක්. අපි මේ අතිරික්තය කියන එකට කියනවා ඉතුරුවක් කියලා. අපි උදාහරණයකට ගත්තොත් ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ ආදායමට වඩා එහෙම නැත්නම් පඩියට වඩා ඔයාගේ වියදම් වැඩි නම් ඔයාට එතන යම්කිසි මුදලක් තියෙනවා පියව ගන්න. ඒ කියන්නේ ඔයාගේ වියදම් ටික පියව ගන්න ඔයාගේ ආදායම මදි. එතකොට ඔයාගේ ආදායම ඔයාගේ වියදමට වඩා වැඩි නම් ඔයාට ඉතුරුවක් තියෙනවා. ඒක ඔයාට මොකක් හරි දෙයකට යොදවන්න පුළුවන්. එක්ක ආයෝජනයක් කරන්න පුළුවන් නැත්නම් ඉතුරුවක් කරන්න පුළුවන්. ඔය දෙක තමයි කරන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි ඇඟ. අපේ ඇඟ. එතකොට මේ ආදායම සහ වියදම අතර පරතරය. එහෙම නැත්නම් අපි කියනවා ඉතුරුව හරි හිඟය හරි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ මේ බාහිර පෙනුම. එහෙම නැත්නම් බාහිර ස්වරූපය හැදෙන්නේ. ඉතින් ඒකට බලපාන්නේ ශක්තිය. මේ කතාවේදී ශක්තිය. ශක්තිය ආදායම සහ ශක්තිය වියදම. මේ කතාවේදී බලපාන්නේ ඒකට ශක්තිය ආදායම සහ ශක්තිය වියදම. ඒකෝට අර වගේම තමයි. මම අර ඉස්සෙල්ලා මේ බෝඩ් එකේ කතා කරන මේ ආදායම හා මේ වියදම වගේම තමයි. මෙතනදී හිඟයක් ඇති වෙනවා වගේම ආදායමට වඩා වියදම වැඩි වුණාම ශක්තියේ අපිට ඇති වෙන්නේ හිඟයක්. අපි ඒකට කියනවා කැලරි ඩෙෆිසිට් එක කියලා. එතකොට මේ යටින් තියනවා වගේ අපි දැක්කොත් ආදායමට වඩා වියදම අඩු නම් ආදායම වැඩි නම් ඇති වෙන්නේ අතිරික්තයක් ඉතුරුවක්. එතකොට අපි ඒකට කියනවා කැලරි සර්ප්ලස් එකක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඒකයි කියන්නේ කැලරි සර්ප්ලස් එක ඉන්න ඕන ඔයාගේ බර වැඩි කරන්න නම් ඔයා මසල් ඩිවෙලොප් කරන කෙනෙක් නම් මොකද ඔයාට පෝෂණයේ අතිරික්තයක් අවශ්‍යයි. ඇඟේ වෙන කාර්යයන්ට දෙන ශක්තියට වඩා ශක්තියක් අවශ්‍යයි ඔයාගේ ඇඟේ දියුණුවක් වෙනවනම්. එහෙම නැත්නම් ඔයා දැන් මේ ඉන්න තැනින් ඊළඟ ස්ටෙප් එක යනවා. අපේ සාමාන්‍ය ජීවිතයේ අපි ආදායම් වියදම් ගත්තත් එහෙමයි. අපි හැමදාම කාලා බීලා ඉවර කරනවා නම් ඒ මාසේ හම්බෙන ආදායම අපිට ඊළඟ මාසෙදි දියුණුවක් වෙන්න අමාරුයි. එහෙම නැත්නම් අපි ඉන්න තත්ත්වෙන් අපේ ජීවන මට්ටමේ ඉහළ තත්ත්වයකට එන්න අමාරුයි. ඒ වගේ තමයි මේකත්. එතකොට ඔයාලා ශක්තියේ වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍යයි. පෝෂණයේ වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍යයි. මසල් බිල්ඩ් අප් එකක් එහෙම නැත්නම් ඔයාගේ ඇඟ තියෙන තත්ත්වයට වඩා ඊළඟ තත්ත්වයකට යනවනම් ඊළඟ තැනකට යනවනම් මෙතන ශක්තිය ආදායම සහ ශක්ති වියදම කියලා ගත්තාම ශක්ති වියදම වල ශක්තිය ආදායම වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා කැලරි ඉන්පුට් එක වැඩි වෙන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් මසල් බිල්ඩ් අප් එකක් කරගෙන ඔයාගේ ඇඟේ නෙක්ස්ට් ලෙවල් එකට යන්න. ඉතින් මේකත් අර ආදායම වියදම වගේම තමයි. එතකොට කැලරි ඩෙෆිසිට් එක හිඟයක හිටියාම ඔයා මොකද කරන්නේ? සාමාන්‍යයෙන් ඔයා ආදායම් වියදම් නම් හිඟ වුණාම එක්ක යාළුවෙක්ගෙන් ණයක් ගන්නවා. නැත්නම් ඔයා මේ වෙද්දි බැංකුවේ ඉතුරු කරලා තියෙන කොටසක් අරගෙන පරිභෝජනය කරනවා. ඔයාගේ ඒ වෙලාවේ තියෙන හිඟය පියව ගන්න. එහෙමනේ අපි කරන්නේ. ඉතින් ඒ වගේම කාරණාවක් තමයි වෙන්නේ ඇඟ ඇතුළෙත් වැඩිපුර ශක්තිය ඇඟේ තැම්පත් කරන්නේ ෆැට් ඩිපොසිට් විදියට. ඉතින් මේ ෆැට් ඩිපොසිට් තමයි කැලරි හිඟ තත්ත්වයකදී. එහෙම නැත්නම් ශක්තිය හිඟ තත්ත්වයකදී කෑම ඇඟේ අඩු තත්ත්වයකදී දිය කරලා එහෙම නැත්නම් ඇඟේ ප්‍රයෝජනයට ගන්න. ඉතින් මේ අඩුව පුරවන්න තමයි මේ ෆැට් ඩිපොසිට් පාවිච්චි කරන්නේ. එතකොට තමයි ඔයා මහත කෙනෙක් නම් ඔයාගේ ඇඟේ තියෙන ෆැට් දියවල කිලෝ වගේ බර අඩු වෙන්නේ සහ ඔයාගේ කියන අපි බලාපොරොත්තු වෙන ෂේප් එකට එන්නේ. ඉතින් අනිත් පැත්තත් ඒ වගේ කැලරි සර්ප්ලස් එකක ඉන්න කෙනෙක් නම් ඔයාගේ අතිරික්ත ප්‍රයෝජනයට අරගෙන ඒ කෑම වල අතිරික්ත ප්‍රයෝජනයට අරගෙන ඔයා මසල් බිල්ඩ් අප් කරලා මසල් එකේ ඩෙවලොප්මන්ට් එක ඔයාලට දකින්න පුළුවන් මේ කැලරි සර්ප්ලස් එකේ ඉදියොත්. එහෙම නැතුව ගොඩාක් දෙනෙක් හිතනවා වගේ ඇවිල්ලා සප්ලිමන්ට් එකක් ගත්ත පමණින් කැලරීස් ගැන අවබෝධයක් නැතුව එහෙම නැත්නම් මේ ශක්තිය අයවැය ගැන අවබෝධයක් නැතුව සප්ලිමන්ට් එකක් ගත්ත පමණින් අපි හිතන්නකෝ මාස් ගේන් එකක් වෙන්න පුළුවන්, වේ ප්‍රෝටීන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆැට් බර්න් එකක් වෙන්න පුළුවන්, වෙන නැත්නම් කන්පවුන්ඩ් එකක් වෙන්න පුළුවන්. මොනයම් සප්ලිමන්ට් එකක් මිලදී ගත්තත් පාවිච්චි කරවුවත් ඔයාලට ප්‍රතිඵලයක් දැක ගන්න හම්බෙන්නේ නැහැ මේ ශක්තිය අයවැය සම්බන්ධයෙන් හරි අවබෝධයක් තිබ්බේ නැත්තම්. ඉතින් මේ සප්ලිමන්ට් කියන දේ රිසල්ට් එක වැඩි කරන්න ෆැට් බර්න් එකක් වගේ යූස් කරගන්න පුළුවන්. ඊට අමතරව කැලරි සර්ප්ලස් එකක ඉන්න කෙනෙක් නම් මසල් බිල්ඩින් වලට ඔයාගේ කැලරි සර්ප්ලස් එකේ ඉන්න ගමන් ඒ අවශ්‍ය මාංශ පේශි වර්ධනය කරගන්න සහ මේන්ටේන් කරගන්න අවශ්‍ය ප්‍රධාන පෝෂකාංග මදි හරියක් තියෙනවා නම් අඩු ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාලට වේ ප්‍රෝටීන් එකකින් මාස් ගේන් එක වගේ සප්ලිමන්ට් එකකින් ගන්න පුළුවන්.
ඉතින් මේක තමා කැලරි අයවැය. එහෙම නැත්නම් ආදායම් වියදම් සම්බන්ධයෙන් ශක්තිය සම්බන්ධයෙන් තියෙන ආදායම් වියදම් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. මම හිතනවා ගොඩක් නොදැනුවත්ව හිටපු කෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් වෙන්න ඇති. ඒ වගේම ඉන්ෆෝමේෂන් එකක් තොරතුරක් වෙන්න ඇති. ඉතින් මේ වගේ ෆිට්නස් සම්බන්ධ තොරතුරු දැනගන්න කැමති කෙනෙක් නම් එකතු වෙලා ඉන්න මේ ජිම් ෆිට්නස් බයි සෙනර්